අයියා පෑනක් ගන්නකෝ. බා මල්ලි. අනේ එක පෑනක් හරි ගන්නකෝ. අනේ ඵලයන් බං යන්න. ඇයි මල්ලි මේ වයසේ පෑන් විකුණන්නේ? ඉස්කෝලේ යන්නේ නැද්ද? ඉස්කෝලේ යනවා අයියා. ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා පෑන් විකුණනවා. ඒ කියන්නේ ඔයාගේ අම්මයි තාත්තයි මොකද්ද කරන්නේ? තාත්තා අපිව දාලා ගියා. අම්මයි මායි අක්කයි විතරයි ඉන්නේ අයියේ. මේ දවස් ටිකේ අම්මටත් සනීප නැහැ. ඉන්න මල්ලි මම ඔයාලට උදව්වක් කරන්නම්. හායි ගයිස්. අද අපි ඔයාලට පෙන්වන්න හදන්නේ පෑන් විකුණන දුප්පත් අහිංසක අසරණ නැති බැරි ළමයි. හරියට කැමරාවක් කරන්න තු බඩගින්න ඉඳලා පෑන් විකුණලා එයා තමයි යාළුවා කවුල් බලාගන්නේ. අපි වගේ කට්ටිය නෑ. ඔයාලා වගේ කට්ටිය මේ වගේ දුප්පත් අසරණ කට්ටියට උදව් කරන්න ඕනේ. එතකොට තමයි යාළුවා හතුරෙන් ජීවත් වෙන්නේ. මල්ලි මේක තියාගන්න. මට මේක එපා අයියේ. මේක දීලා මාව හෙඟන්නෙක් කරන්න එපා. මාව බලලා දුප්පත් නැති බැරි අසරණ ළමෙක් කියන්නවත් එපා. එහෙම කියලා මොකවත් කරන්නේ ඉස්සලා අර අයියා වගේ මාව බිමට තල්ලු කරන එක. මාව වීඩියෝ කරපු එක කාටවත් පෙන්වන්නවත් එපා. අපේ ඉස්කෝලේ ළමයි මාව බලලා hina වෙනවා. මම පොඩි වුණාට මම කරන්නේ බිස්නස් එකක්. ඒක මේ කට්ටියට තේරෙන්නේ නැහනේ.